අපි ආයෙත් ටිකක් සීකේ කියලා. මේකේ කියන්නේ බේර මොකද්ද? රිතීෂ් කුමාර්. ඔව්. මම ගණිත කියේ. කෑගන්නේ. ඔව්. අපි ගොඩක් කාසිපි යදින්. ඔව්. ඊටම දක්ෂ. නැත්ත. හා කාසිපි. ලංකාවේ තරුණ පරම්පරාවෙන් අති දක්ෂ නර්තන ශිල්පී විශේෂයෙන්ම කියනවා ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථී. ඉතින් කොහොමද මේ? ඒ අවස්ථාව නේද? ඔව්. දස්සන්ට මොකද සතුට වෙන්න කාරණා මේ යම් සමාදාය මේක හතුරු වෙන්නේ. ඉතින් එතුමා වසර 4ක් 5ක් කරසවි ඉගෙන ගත්තා. ඉතින් ඒ එතුමාගේ යාළුවෝ හරි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔව්. ඒ ආවෙන්නේ එතුමා ඉඳ කරන්නේ. දුකා ඉන්න කරා. මොකද අපි එතුමා ගොඩක් තියනවානේ. ඔව්. අපි සියලුම කාසිපියෝ අපි මේ අවුල් ඒ කියන්නේ එතුමාට අවස්ථාවක් දෙන්නවා කියන එක අපි ඉතින් තියාගෙන මොකද හැමෝම අපි කලාකාරයෝ නෙමෙයි අපි කලාකාරයෝ ලස්සන වැඩේ කරලා ඉතින් හැටි તો හික්ම ගන්න බැරි. මේ හැටි නෙවෙයි හැටි දැන්. ඉතින් ආසාවලුනේ මට යාම්බුනේ ඒ වගේදී. ඔව්. ඉතින් මගේ අපුරක් හරියට කියලා තියෙනවා. ඒ වෙනුවෙන් මම දැන් මට හදේ බලන්න බෑ ඒකවත් එක්ක. මොකද කලාවේ ප්‍රොජෙක්ට් එක බොහොම සන්තෝෂයි ඉතින්. ඉතින් ගමනට ගොඩක් සුව කරනවා. අපිට ගොඩක් හොඳ ජීවිතයක් ගෙන අපිට තරහ. ඉහළින් බෙද වෙනවා මේ ජීවිතේ. කලාවේ සාධාරණ ඉන්න බා. ඔබ ගමනක් යන්න තියෙනවා. මේ බොහොම සුදුයි දීගේ උදාසගෙන. අපි අදෝටින්ම සතුටු වෙනවා. ඒ උපදේවල ආදායම් කරන තුමු අපි හතරේන ආශිර්වාද කරනවා. ඉතිරාත් කාලයක් ජීවත් වෙන්න ඕන කියලා. ආයෙත් ඉතින් උන්නාද. හැමදාම රාග මඩලේ හැමදාම හම්බෙන්නේ නැහැ. ඉතින් යාළුවෝ යුතුයකම් ඉස්සරහට බොහොම දුර වාවුනියාව ඈ ඒක විශ්ිද්දල යාළුවනේ. වාවුනියාව මාතලේ රත්නපුරේ පොඩකවෙල කොළඹ ඉංගිරියේ රට රාජ්‍යයේ ගොඩක් ඇවිල්ලා ඉන්නේ. ඇත්තද මේක? අන්න හරි. ඒක නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. අන්න පාන ප්‍රශ්න දෙනවා නම් ඔක්කොම විසඳලා කියලා. ඕවල ගාස්තා දුන්නා. ආයේ කවදා හම්බෙන්නේ? ආය හම්බෙන්නේ නැහැ. අයිලාගේ දන්නේ එයාලා නේ. ඔව් යාළුවෝ දන්නේ කියලා. එහෙනම් අපේ මේ සුනිල් කුමාර ඔව් අපි ආදරේට කියන්නේ මණ්ඩු කියලා. මාණ්ඩු. ඔව් මණ්ඩු ගවන. අපිත් එක්ක අවුරුදු 4ක් ඔව් 4යි මාස 5ක් කියන්නේ අවුරුදු 5කට ආගන්න කාලයක් අපි මේ සියලු දෙනා එක්ක අපේ හොස්ටල් වල අයියේ කාමරයක ඇඳන් 8යි. එහෙත් කිව්වේ. ඔව් කොහොමාරි. අද ඉතින් ඒ බෙදාගත්තා වූ සහෝදරකම අද අපි මතක් කළා අපිට ආරාධනා කරලා තියෙන මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා. ඉතින් ප්‍රථමයෙන් මේ සුදුසුකම් දෙනවා අපේ මේ ජේෂ්ඨ කලාශිල්පියෝ මලින්ද අයියලා, අබිල අයියලා, දිව අයියලා මම කියන්නේ මතු අයියලා මේ සියලු දෙනාටම අපිට මහත් ආඩම්බරයක් ඔබගේ මේ ආරාධනය සහ මේ ඇතිවන්නා වූ ශ්‍රමයෝගේ. ඉතින් ඒ ආකාරයට මේ ඇතිවන්නා වූ වෙලාවේ කියන්නම් දේවල් බොහොමයක් තියෙනවා නේද? කියන්න කියන්නේ යනවා කියලා කියන්න කමන්නේ කොහොම හොඳයි. එහෙමයි. අතරම කියනවා නම් විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා විද්‍යාල නාට්‍ය කලා පීඨයේ කීර්තිමත් බොහොම වැදගත් විද්‍යාර්ථියෙක් වශයෙන් ඉඳලා උපාධිධාරී වශයෙන් දැන් කටයුතු කරනවා. ඉතින් ගොඩේ අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මෙතුමාගෙන්. ඉතින් මේ මధుවయ్యා මధුවయ్యා ගෑනවා. පුතුමා මధుවయ్య තමයි කියලා බොහෝ වෙලාවට අටි නටලා පෙන්නනවා මේ මගේ පුතුමා නටපු වඩියක් කියලා මෙතුමා නටලා පෙන්නලා තියෙනවා. ඒකට ඒ වගේ ජෝනෙක් හදුවට බොහොම ඉතින් බොහොම දක්ෂ රෝලේ කතා කරන්න මේ වෙන්නේ තියෙන්නේ නැත්නම් හැබැයි මේ කියන්න ඕනි මා හිතන්නේ මේ පුතවතුමාලා තියා බොහොම බාහිර ප්‍රකාරයක්. ඉතින් ඒ ආකාරයට මහා විශ්වවිද්‍යාලයක් පරිපාලනය කළා කළා. අද මේ සූදානම් වෙලා ඉන්නේ තමන්ගේ බිරිඳ පරිපාලන කටයුතු සඳහා රැගෙන යන්න. ඉතින් ඊට මත්තේ මම වල බාහිර හදලා තියෙනවා ඒක දෙක අරියක් හදන්න ආරාධනා කරනවා එයා
අපිට කවියක් මෙතන නටන හොඳයි නේද? අපි කියනවා අපිට බලාගන්න මොකද අපි කියන්න ඕනේ අද විතරයි කියන දෙයක්. අද විතරයි වාක්‍ය ගන්න තියෙන්නේ. ඉතින් මෙයාගේ මොනවද? දෙන්නම chance එක ගන්නේ.